පුතේ ඉක්මනට එන්න. තව හවස් වෙලා බලන්න පොළේ යන්නේ කීයටද කියලා. ඉක්මනට එන්න. තව හවස් වෙලා එළවලු ගන්න ගියොත් එහෙම එළවලු ඉවරලා අපිට නිකන් තමයි එන්න වෙන්නේ. යමු යමු. ඔන්න ගිය වෙලේ ඉඳන් එක එක කඩචෝරු ඉල්ලන්න එපා. හරිද? නැත්තම් කඩල ගොටු ටිකයි බයිට් ටිකයි ඕව තමයි ඉල්ලන්නේ. අර අම්මේ සුරංගිලා අම්මා නේද? ඔව්. අර ඉන්නේ කෙහෙල් මෝක් දෙක තුනකුත් තියාගෙන කටපියන් දැක්කේ නෑ වගේ යමු. කවුද දන්නේ? ඔය කොහෙන් ගෙන ජරාවද කියලා. දැක්කොත් කතා කරයි. කෙහෙල් මෝ ගන්න ඉන්නේ කියලා. නැන්දේ දෙහි කවරයක් ගන්නවද? නැන්දේ මේ දෙහි කවර දෙක ගන්න බැරිද? රුපියල් 50ක් දෙන්නකෝ. ඒ ඇති. නෑ ඕනි නෑ. ගෙදර දෙහි තිබුණා නේද පුතේ? අම්මේ ඒ මල්ලි පවු නේද? අපි දෙහි කවර දෙක ගමුද? මල විකාර මෙන්න මෙහෙනවා. දෙහි තිබුණා ඕන්නේ නෑ. අම්මේ අර පව් අම්මේ සුරංගිලාගේ අම්මගේ කෙහෙල් මෝ ටික එහෙමම අපි එකක් ගමුද? මේ සුරංගිලා ඔයාගේ පන්ති වෙල උනාට කමන්නේ ඕනවට වැඩිය ඔයකුන් ඔළුවට ගන්න එපා. තේරුණාද? අනික සුරංගේ ඔයාගේ පන්ති වල හිටියා කියලා උන්ගේ අම්මට නැන්ද කියන්න එපා. උන් කවුද අපි කවුද? උන්ව ගණන් ගන්න එපා. තේරුණාද? යම්. කැම ටික අතන ලෑස්ති කරන්න. අතන බලන්නේ පොඩ්ඩක් කියලා කට්ටිය බලන්න. අම්මේ ඇයි පුතේ ඇයි? සුරංගිගේ අම්මා ඇවිල්ලා. ඒක නේනම් මාත් බැලුවේ සුරංගි දරුවා නේද? එන්න අක්කේ එන්න. එන්න පුතේ එන්න. එන්න අක්කේ. එන්නදෝ. පුතේ මේ බලන්නකෝ. ඔයාගේ යාළුවයි එයාගේ අම්මයි ඇවිල්ලා. අක්කේ එන්න. අතුලට ගිහින් වාඩි වෙන්න. අම්මේ ඔයා කියලා තියෙන්නේ අර කොල්ලෝ ආශ්‍රය කරන්න හොඳ මිනිස්සු නෙමෙයි කියලා. ඉතින් අපි මොකටද ඒගොල්ලොත් එක්ක කතා කරන්නේ? මේ වගේ වෙලාවට හොඳ මිනිස්සු නරක මිනිස්සු බලන්නේ නෑ ළමයෝ. හැමෝත් එක්කම කතා බහ කරලා ඒගොල්ලෝ දෙන එක ගන්න ඕනි. තෑගි අරන් එන්නේ. එන්න. hina වෙලා කතා කරනවා. කෑවද? හරිද? අතන බැලුවද අර ටික? ඔක්කොම ඩෙසර්ට් එක බැලුවද? එන්න. දරුවෝ මේ සුරංගි දුව එයාගේ අම්මිත් එක්ක යන්න හදන්නේ. එන්නකෝ. මේ නන්දිට වැඳලා පුතේ කතා කරන්නකෝ. අම්මේ වදින්න ඕනිද? අම්මා කිව්වා උන් ගණන් ගන්න ඕනේ නැහැ කියලා. පිස්සුද මොඩියේ? වැඳපන්. ඒකනේ අද කවුරු ආවත් වැඳහන්. නැත්තම් මේ කොළ ටික හම්බෙන්නේ නෑනේ. අපි වියදම් කරපු එකවත් ගන්න නම් හැමෝටම වැඳලා කතා කරන්න ඕනි. කන්න හරි. ඔව්. අර හිටලා වාඩිලා ඉන්න කවුරු හරි කොලයක් දුන්නොත් මට ගෙනත් දෙන්න. හරි. යන්න. එක 1000 කොලේ. අම්මා ඉදුවයි දෙන්නම ඇවිල්ලා කාලා රුපියල් 1000ක් දාලා. යකෝ රුපියල් 2000ක්වත් දාන්න ඉපේ. මුංගේ හිතේ අපි හෙට තමයි මේව බලන්න කියලා. අපි දීපු ගමන් කාමරේට ඇවිල්ලා බලනවා මේවා. කීයද දුන්නේ කියලා.